මේ ගම්මානේ පාළු බංගලාවක් ළඟ ඉතින් අපේ කොල්ලෙක් යනවා දාඩිය දදා හති දදා බයේ යන්නේ. ඉතින් මෙතන ඇතුලේ මචං යම්කිසි දේවල් වෙනවා කතාවක් තියෙනවා මෙතන කට්ටිය මැරිලා ඇතුලේ හොල්මන් කරනවා කියලා කාලයකට කලින් ගිනි අරගෙන එතන හොල්මන් කරනවා කියලා. ඉතින් ගොඩක් කට්ටිය දැකලා තිනවා ඇතුලට හොල්මන් යනවා. ඉතින් මෙතන අහල පහල පොඩි කට්ටියක් සෙල්ලම් කරගෙන ඉන්නවා දවසක්. ඉතින් වොලිබෝල් ගහන ගමන් ඉතින් එයාලා ගැතින් වැරදිලා බෝලෙට වේගෙන් පය පාරක් ඇදලා ඒක යනවා ගොඩාක් දුර ෆුට්බෝල් පාරක්. ඉතින් මේ ෆුට්බෝල් පාර වැදිලා බෝලේ ඇතුලට යනවා. ඉතින් පොඩි කට්ටිය දැන් බනිනවා. එයාලා බැනලා කියනවා අයියෝ මගේ තාත්තා මට අරන් දුන්නු බෝලේ දැන් මං ගෙදර ගිහිල්ලත් ඉවරයි. දැන් මම මොකද්ද කරන්නේ? මං තරහයි මගේ බෝලේ මට ගෙනිලා දෙන්න කියනවා. ඊට පස්සේ එයා කියනවා අනේ මට සමා වෙන්න මං හිතලා කරපු දෙයක් නෙමෙයි වැරදිලා මගේ අතින් බෝලේ ගියේ කියලා. කොහමද ඒගොල්ලෝ දැන් කියනවා කමන්නේ. ඔයාගේ නැත්තම් කමන්නේ ඔය ආයෙ මාත් එක්ක සෙල්ලම් කරන්න එපා. මං දැන් ගිහිල්ලා ගේනවා. යමන් බං යන්න මාත් එක්ක ගිහිල්ලා බෝලේ අරන් යමු කියලා ඒ දෙන්න උඩට යනවා බෝලේ ගෙල. ඉතින් මේ දෙන්න එතන උඩට යන ගමන් පොඩි සිද්ධියක් වෙනවා. ඉතින් මේ ගෙදර එකපාරටම අద్භූත විදිහට කෙනෙක් ඇවිල්ලා පොරවත් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ එතන මේ ළමයි දෙන්න බය වෙනවා. ළමයි දෙන්න බය වෙනවත් එක්කම දෙපාරක් නොහිත යාගේ බෙල්ල ගහනවා. පාරයාගේ බෙල්ල කඳින් වෙන් වෙනවා. ඊට පස්සේ මින් අනිත් කෙනා කියලා කෑ ගහනවා අනේ මාව බේර ගන්නයි කියලා අඬනවා එතන උඩට වෙලා. ඊපර ඒ ළමයි බලන් ඉද්දි පල්ලෙහාට වෙලා එයාටත් අමානුෂ ලෙස පොරෝ පාරක් ගහලා එයාවත් එතන මරලා දානවා. ඉතින් පොඩි ළමයි සෙට් එක වයලා එතනින් දුවනවා. ඉතින් එතන දුවන ගමන් එතන කෙනෙක් යන ගමන් ඉන්නවා පාරේ. ඉතින් එයා දකිනවා මේ ළමයි අර පාළු කතාවක් තියෙන මංගලා පැත්තේ ඉඳලා යනවා කියලා. ඉතින් මේ කෙනාටත් පොඩි සැකයක් තියෙනවා මෙතන ඇත්තටම හොල්මන් තියෙනවද කියලා. ඉතින් මෙයාත් බයිසිකලෙන් ඒ පැත්තට ගිහලා බයිසිකලෙන් නවත්තලා ඇතුළට යනවා. ඇතුළට යද්දි ඉතින් මෙයාට කට්ටිය කතා කරන සද්දයක් ඇහිලා මෙයා පොඩ්ඩක් පඩිපෙළ පල්ලෙහා හැංගිලා බලන් ඉන්නවා. එතන කියන්නේ මෙන්න මෙහෙම. මචං අපි හැමදාම මේ විදිහට බය කරලා පොඩි යවුම බය කරලා මල්හ දාලා අපි මේ ගමම ආක්‍රමණය කරන් ඉමු. අපිට මේකෙන් ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. මිනිස්සු රැයට එජට බහින්නේ නැහැ. අපිට අහල පහල ගෙවල් ඔක්කොම හොරකම් කරලා සල්ලි හොයන්න පුළුවන් බං. ගැම්මක් තමයි නේද? පර අනිත් එක්කෙනෙක් කියනවා අඩ ඔව් බං ඊසි බං යම උඩට යමන් කියලා යනවා. පර මෙයා කියනවා හරි උඹලා එහෙනම් අද වෙනකන් හොල්මන් කළා මේ මිනිස්සුන්ව බය කරලා ඒකේ ප්‍රයෝජන ගත්තා. බය වෙරයක් කළා දානවා කියලා කියනවා. ඊට පස්සේ යාලා ගිහිලා පල්ලෙහාට ගිහිලා එයා ග්‍රැනේට් එකක් දානවා දුම් බෝම්බයක්. එතකොට ඒක දකින්නවා එතන ඉඳපු දෙන්නෙක්. ඉතින් ඒ දෙන්න දැකලා ඒ දෙන්න කියනවා පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලහන් කියලා. පරයා පල්ලෙහාට ගිහිල්ලා බලනවා. ඉතින් අර උඩින් අර යා ඇවිල්ලා එයාගේ බෙල්ල කපලා දානවා. එතකොට දැන් කොල්ලොන්ව බය කරපු එකෙක් ඉවරයි. ඉතින් අනිත් කෙනත් උඩට එද්දී එයා දකින්නවා. පාර එයාගේ බෙල්ල කපලා මරලා දානවා. ඊට පස්සේ දැන් ඉතින් දැන් මේ මිනිස්සුන්ව බය කරලා සල්ලි හම්බ කරපු එයා ඉවරයි. දැන් මෙතන සල්ලි මිටියක් තියෙනවා. එයා hina වෙනවා. බල මිනිස්සුන්ව බය කරා